හායි යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් අදත් කොහොමද මේ මගේ දවස් දෙකක එකතුවක් වෙන්නේ කියලා බලමුකෝ. ඉතින් මං හැමදාම රෑට එළවලු ටික කපලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මං එළබටු තියලා තියන්නේ. එළවලු ටික තලලා සුද්ධ කරලා වතුරත් එක්කම දාලා තියෙනවා. එතකොට කහට පිපෙන්නේ නැහැ. ඉතින් බලන්නකො මං අද උදේට මොනවද උයාගත්තේ කියලා. උයලා හැම ඉවර වෙලා ඉතින් ගේ අතු ගා ගන්න ගත්තා. අද වැඩ ගොඩාක් තියෙනවා. හෙට අපිට ගමනක් යන්න තියෙනවා. ඉතින් ඒ වැඩේටත් එක්ක ලෑස්ති වෙන්න ඕන අද දවස ඇතුළත. ඉතින් හෙට යන ගමනත් ඔයාලත් එක්ක මං අරන් යනවා. ඔයාලටත් පෙන්නනවා. ඉතින් බලමුකෝ අද මේ vlog එක ඉවර වෙනකොට කොහොම එකක් වෙයිද කියලා. ඉතින් අපි හෙට රාජාංගණය යනවා නෑදෑ ගෙදරක. ඉතින් මේ දානයක් තමයි තියෙන්නේ. ඉතින් දානෙට පොල් ටොෆි ටිකක් හදනවා. ඉතින් පොල් ටොෆි ටිකක් හදාගෙන එතකොට යෝගට් අරන් යනවා. ඒ දෙක තමයි අපි දානෙට අරන් යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් උදේ වරුවේ ගේ අස් කරලා කාලා රෙදි හැම හොදලා ඉවර වෙලා ඉතින් පොල් ටොෆි ටික හදන්න ගත්තා. එතකොට ලේසියෙන් ඉක්මන් කරලා ඒ වැඩේ ඉවර කරගත්ත හැකිනේ. හදලා ඉවර වෙලා ඉස්සෙල්ලම මේ ෆ්‍රිජ් එකට දාලා තිබ්බා. එතකොට ටිකක් ගල් වෙනවානේ. ඉතින් ඒත් එක්කම මම රෑට ටිකක් කලින් අද උයාගත්තා. රෑට ඉතින් ලොකු ලොකු දේවල් හදන්නේ ඔය වගේ සුළුවට තමා. කැකුළු බත් උයලා සම්බෝලයි සෝයා මීට් හැදුවා. ඉතින් සෝයා මීට් කියන්නේ හැමෝගෙම ජාතික ආහාරය වගේනේ. ඉතින් ওই දෙක තමයි මම උයාගත්තේ. ඊට පස්සේ පහුවදා දැන් අපි හෙට යනවානේ. ගමනක් හෙටට නෙවෙයි මේ අනිත් දවසේ උදේට ගන්න තමයි මේ එළවලු ටික ලෑස්ති කරගත්තේ. කොහොමත් ඉතින් දැන් හෙට එනකොට කොහොමත් රෑ වෙනවා. එතකොට ඇවිල්ලා ওই ටික කරන්න මට වෙලාවක් නැහැ. ඒකයි මම පහුවදා ඒවා ලෑස්ති කරලා ගියේ. එතකොට මට පහුවදාට ලේසියි ඇත්තටම. මට දවසම එදාට ක්ලාසුත් තියෙනවා. උදේම නැගිටලා වැඩ ටික සේරම ඉවර කරගන්න ඕනේ. ඒ හින්දා වට්ටක්කාය හදලා ලීස් වලට කරවල දාලා තෙල් දාලා උයන්න තමයි හිතාගෙන ඉන්නේ. පොලුත් ගාගත්තා. ඉතින් ෆ්‍රිජ් එකට දාලා තියාගත්තම මට ඇත්තටම ලේසි. ඉතින් මේ වැඩෙත් ඉවර වෙලා හවස අපි ගියා යෝගට් අරන් එන්න. යෝගට් ටිකත් අරගෙන අපි ඒකත් තියලා තියාගත්තා. එතකොට හෙටට ලේසියිනේ ඔක්කොම ලෑස්ති කරලා තියාගත්තම උදේට යන ගමන් ගන්න බෑ කරදරයි. ඉතින් රෙදි ටිකත් අයන් කරලා හස්බන්ඩ්ගෙන් මගේ රෙදි ටික වෙන වෙනම දාගත්තා. බයික් එකේනේ යන්නේ. ඉතින් ජැකට් එකක් දාගෙන තියාගත්තා එතනින්ම. එතකොට උදේට ටක් ගාලා අරගෙන ලෑස්ති කරගෙන යන්න විතරයි තියෙන්නේ. මං අරන් යන බෑග් එක ලෑස්ති කරගන්න ඕනේ. සුදු පාට ටී-ෂර්ට් එකක් ඉතින් ඇඳන් යන්නේ. සුදු පාට ටී-ෂර්ට් එකක් ඇඳන් යන හින්දා තව ටී-ෂර්ට් එකක් දාගත්තා. එතකොට පනාවක්, වතුර බෝතලයක්, ෆේස් ටවල් එකක්, එතකොට තව ලේන්සුවක්, ලිප්ස්ටික් එක, කොණ්ඩ කටුවක්, ඔය වගේ දේවල් ටික දාගත්තා. බෑග් එකත් ලෑස්ති කරලම තියාගත්තා. පර්ස් එක අනිවාර්යෙන් දාගත්තා. ඉතින් බලමුකෝ හෙට දවස කොහොමද වෙන්නේ කියලා. ඔන්න ඉතින් මේ පහුවෙනිදා උදේ 5:45 විතර වුණා නැගිටිනකොට. දැන් ඉතින් ඉක්මනට ලෑස්ති වෙලා යන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් එදා උදේ 6:00 වෙද්දී අපි පිටත් වුණා. ඉතින් උදේම ඉර පායනවා දිහා බලාගෙන ඉතින් යනවා. මේ පාර අහු වෙනවා යනකොට අපිට තබ්බෝ රක්ෂිතය. ඉතින් ඒ හැමදේම ඔයාලට vlog එකෙන් පෙන්වන්න පුළුවන්.
බලමුක ඉතින් ටිකක් ඉස්සරහට ගියාම අද ගොඩක් විශේෂ දෙයක් එනවා. මං හිතනවා ඒක මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මෙහෙම දෙයක් උනේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා ඉතින්. මේ තබ්බව රක්ෂිතේ කොටසක් බලාගෙන යන්නකෝ ඉතින්. මේක ගොඩක් ලොකු මේන් රෝඩ් එකක් නෙවෙයි. ඒ හින්දා මේ පාරේ වැඩි සෙනග නැහැ. හරිම ලස්සනයි ඉතින්. බලන්නකෝ. කොළපාට පරිසරය කියන්නේ ඇත්තටම ඇස්සලට කොච්චර කියන්නේ ප්‍රියජනක දසුනක්ද කියලා හිතෙනවා මේ වගේ. ඇත්තටම ඉතින් අපි හැමදාම ට්‍රිප් යන්නේ එහෙම නෑනේ ඉතින්. ඉතින් මේ වෙලාව උදේ 7ට විතර ඇති. අපි දෙන්න යනකොට පිණ්ඩපාත වඩින හාමුදුරු නමක් දැක්කා. අපි යන පාරෙම. ඉතින් අපි නවත්තලා අපි ළඟ දෙන්න දෙයක් තිබුණ හින්දා අපි යෝගට් එකක් මේ දීලා වැන්දා. ඉතින් මෙහෙම දෙයක් වෙච්ච මගේ පළවෙනි වතාව පිණ්ඩපාත වඩින හාමුදුරු නමකට දානයක් පූජා කරපු එක. ඉතින් පින් කටයුත්තකට ගිහිල්ලා යන අතරමඟ මෙහෙමත් දෙයක් මේ වගේ පින් කටයුත්තකට අපි දෙන්නට මේ සහභාගී වෙන්න පුළුවන් වෙච්ච එක ඇත්තටම ලොකු දෙයක්. අහම්බෙන් වුණත් අපි දෙන්නගේම පළවෙනි වතාව මේක. ඉතින් එදා දවසේ මේ හින්දාම සතුටින් ගෙවුණා මේ හවස එන ගමන්. ඉතින් හවස ඉර බැහැගෙන යන ලස්සනත් බලාගෙනම අපි ඉතින් ওই විදිහට ගෙදර ආවේ ඇත්තටම හරිම සන්තෝෂෙන්. ඉතින් මේ ඔයාලා දකින්නේ අර දිට්වා නොවැම්බර් වෙලාව දිට්වා සුලිකුණාටුවෙන් ආපදා වෙච්ච ප්‍රදේශයක්. ඉතින් ඒ දේවල් තාමත් ඒ විදිහට තියෙනවා. තාම පිළිසකර කරගෙන නැහැ. බලන්නකෝ. අපි දෙන්නම ඉතින් ගෙදර ඉඳන් වර්ක් කරන හින්දා කොහෙවත් යවෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දවසක් එන්නේ ගොඩක් කලාතුරකින් වගේ තමයි. ගොඩක් මේ වගේ ලොකු ගමනක් යන දවස්. ඉතින් ඒ ගමන ඇත්තටම සාර්ථකයි. දවසම සතුටින් ගෙවුවා. ඉතින් බඩගිනි තිබුණ නැති හින්දා කඩලගෙන කෑවා හවස. කාලා ඉවර වෙලා ඉතින් දවස් ඉවර කරන්න තමයි හදන්නේ. අද ඇත්තටම ලස්සනම සතුටුම දවසක්. අපි දෙන්න මේ වෙලාවෙත් මේ දවස ගැන තමයි කතා කර කර ඉන්නේ ඇත්තටම කිව්වොත්. හැමදාම රැයට කොහොමත් අපි දෙන්න නිදා ගන්න යන්න කලින් දවසම දේවල් අපි දෙන්නගේ දේවල් කොහොමත් ෂෙයා කරගන්නවා. කොහොමත් පැය භාගයකට පැයක විතර කතාවක් යනවා පොඩි chat එකක්. ඉතින් එහෙම තමයි හැමදාම අපේ දවස් ගෙවෙන්නේ. ඊට පස්සේ ඉතින් මල් ටික කඩාගෙන ඇවිල්ලා පහන පත්තු කරලා බුදුහාමුදුරන්ට පූජා කරලා අපි දෙන්නගේ දවස මේ විදිහට ඉවර කරන්න තමයි ඉතින් හදන්නේ. කොතන ගියත් කොහොම හිටියත් අපිට හැමදාම බුදුහාමුදුරන්ගේ පිහිට තියෙනවා. තෙරුවනේ ආශිර්වාදය තියෙනවා. ඉතින් මාත් එක්ක රැඳී සිටපු ඔයාලටත් බුදුහාමුදුරන්ගේම තෙරුවන් සරණේම පිහිට ලැබේවා. ඉතින් ගොඩක් ස්තුතියි මාත් එක්ක වගේම මගේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්නවට. ඉතින් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා මතක් කරනවා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. හැමෝටම බුදු සරණයි.